හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද අපි කතා කරන්නේ ලෝකයේ පවතින සුන්දර ස්ථාන ගැන. ඉතින් අපි ඉන්න ලෝකයේ බොහොමයක් සුන්දර ස්ථාන තිබෙනවා. මේ සමහර ස්ථාන ගැන ලෝකයේ අවධානය යොමු වෙලා තියෙන්නේ ඒවායේ තියෙන සුන්දර බව නිසාමයි. නමුත් සමහර ස්ථානවල පවතින අසාමාන්‍යතා සහ සිදුවන සංසිද්ධීන් හරියාකාරව පැහැදිලි කර ගන්නට තවමත් මිනිස් ප්‍රජාවට හැකියාව ලැබිලා නැහැ. අද අපි කතා කරන්නේ මේ කියන අසාමාන්‍ය සිදුවීම් වන ස්ථාන ගැන. මේ ඉතියෝපියාවේ ඩන්කිල් අවපාතය. උතුරු දිග අප්‍රිකාවේ එරිත්‍රියාව හා ඉතියෝපියාව වෙන් කරන දේශ සීමාවට යාබදව පිහිටි මෙම ස්ථානය ඉතාමත් අභිරහස් ස්ථානයක් කියලා තමයි ඉතියෝපියානු සහ එරිත්‍රියානු වැසියන්ගේ මතය වෙන්නේ. කිසිවෙක් මේ ස්ථානයට ගිය විට ඔහුට හෝ අයට හැඟෙන්නේ Taman අමුතු ලොවකට ගියා කියලා. මෙය ලොව වියලිම උණුසුම්ම හා මුහුදු මට්ටමින් පහළින්ම පිහිටි ස්ථානයක් වෙනවා. වසර පුරාවටම මෙහි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 35ක් තරම් ඉහළ අගයක් ගන්නවා. අතීත වැසියෝ විශ්වාස කළේ නිතරම මේ ස්ථානයෙන් ගින්දර පිට වෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි ඩන්කිල් අවපාතයේ ගිනි වැසි පවා ඇති වෙනවා කියලා ඔවුන් විශ්වාස කළා. ඒ වගේම අපි කිසිදු ආරක්ෂාවක් හරි ආවරණයක් හරි නැතිව මෙහි වටපිටාවට නිරාවරණය වෙමින් හිටියොත් මිය යාමේ වැඩි සම්භාවිතාවයක් තියෙනවා. විද්‍යාඥයන්ගේ අනුමානයට අනුව මේ ස්ථානයේ භූමියට ඉතා උණුසුම් ද්‍රව ලාවා ස්තරයක් පවතිනවා. ඒ ස්තරය විටින් විට භූමිය බිඳගෙන ඉවතට විසවීමක් සිද්ධ වෙනවා. ඒ වගේම ඔවුන්ගේ මතය වන්නේ මේ අවපාතය තවදුරටත් ගිලා බැහැලා එයට සාගර ජලය පිරීලා එය අභ්‍යන්තර කරදිය මුහුදක් වනු ඇතැයි කියලා. ඩන්හිල් අවපාතය ගැන යම් කිසි දැනුමක් ලැබුවා කියලා හිතනවා. ඉතින් ලෝකයේ තවත් සුන්දර ස්ථානයක් සමගින් නැවත හමුවෙමු.